නිල්ල පිරුණු තනබිම් අතරින් ඉර පායායන තවත් ලස්සන දවසක්. අද අපි ඉන්නේ නවසීලන්තේ පුංගකාවවල තියෙන ලස්සන ගොවිපලක. බැලූ අත නිලට දිලෙන තනබිම් වල නිදහසේ සැරිසරන සතුන් ස්වභාවික සුන්දරත්වය දකින්න ඔයාලටත් අද පුළුවන්. ඉතින් වීඩියෝව අවසන් වෙනකන් අපිත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ලස්සන වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එන්න අපිත් එක්ක මේ Earth Walks with Pavi. අයුබෝවන් යාළුවනේ. ඉස්කෝලේ නිවාඩු කාලේ අපි ආව ලස්සන ෆාම් එකක් බලන්න. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා අද දවසේ. සීතල උදේ රසවත් කෝපි කෝප්පයක් බීලා අපේ ගමන ආරම්භ කරන්නයි අපේ සූදානම. අද දවසේ අපේ චාරිකාවට පාර කියන්නේ අපේ මිතුරු ඉන්දික සමන් කුමාර. ඉතින් එයා වැඩ කරන ෆාම් එකේ ලස්සන බලන්න අපිටත් අද ආරාධනයක් ලැබුණා. මෙයා කතා කරන්න තියාලට. එන්න යාළුවා විල්ලා එන්න බලන්න. අපන්න බල්ලෝ නෙමෙයි අනින්නේ අපන්න බල්ලෝ. Can touch. චූටි පැටි එකේ. එයා අල්ලන්න නම් දෙයිද දන්නේ අම්මා. ඉතින් ඔයා නම් හොඳයි වගේ. මේ කවුද මේ කියලා? ඔයා නම් හොඳයි වගේ. ඔයා ශ්‍රේයා වගේ. ඔයා ඉතින් ලෙව කන්න එපා මාව. එයා ස්නැෆර් කෙනෙක්.
කියන එක දෙකම මස් තමයි. බේකින් සත් තමයි කියන්නේ. බේකින් අර පිළිගන්න සත්ව දැන් නෑ. හදනවා මේ කොළපාට මෙයාලා විතරක් ආයි රික්වෙස්ට්මන්ට් එක තියා ගන්නවා. ඉතින් කට්ටිය යනවා කියන්නේ දැන් කුඩි කාලෙත් යනවා. සමාජයෙන් හදලා ලොක් කරලා නෑ. 500ක් ලයිනම ඩොලර් 1000ක් විතර එනවා කි. කිලෝ 500ක් කියලා. ඒ කියන්නේ වැඩි හැදෙන්න කලින්. ඕගොල්ලෝ ඉස්සරහට දීලා නෑ. ඒ කට්ටිය වෙනම මෙහි ගෙනියනවා. මේ මෙතන නම් මේ ටික දෙනෙක් මේ කට්ටිය තියාගන්න තියලා තියෙනවා. ගාලා තියලා ලොකු කරලා ඉතින්. හරි දඟයි. මේ දවස් 5ක් 6ක් ඔව් ඒ වගේ. යාර මේක එක හදපුවානේ. අතුන් දැන්නෝ මේ ගෙවෙන්නේ කාවින් සීසන් එක. එහෙම නැත්නම් එළදෙනුන් පැටව් දාන කාලය නිසා දිනපතා වසු පැටව් 20ක් 30ක් විතර මේ ගොවිපලට අලුතෙන් එකතු වෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ තියෙන්නේ සත්වාහාර ගබඩා කරපු ගබඩාවක්. අවශ්‍ය වෙලාවට වහලේ ඉවත් කරන්නත් නැවත වහන්නත් පුළුවන් විදියට මෙහි වහලේ සකස් කරලා තියෙනවා. කිරියල දෙනුන් 500ක් මේ ගොවිපල තුල නවසීලන්තයේ කිරි නිෂ්පාදනය සඳහා දායකත්වය ලබා දෙනවා. ඉතින් අපි තවත් අලුත් දවසක අලුත් තැනකදී හමු වෙමු.